අයිබෝන් දුවේ පුතේ ගුරු ගෙදරට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ ඔයගොල්ලන්ගේ 3 වෙනි වාරයට අදාළ වෙන වෙබ් අඩවි නිර්මාණය. ඒ කියන්නේ බහුමාධ්‍ය උපයෝගී කරගෙන සරල වෙබ් අඩවියක් නිර්මාණය කරන්න තමයි පුතේ අද අපි ලෑස්ති වෙන්නේ. අපි ඒකේ පළවෙනි අදියර. ඒ කියන්නේ අපි බලමු අපි අද සම්පූර්ණ කරගන්න යන ඒ කියන්නේ අපි මේ පාඩමට අදාළ නිපුණතාවය මොකක්ද කියලා. බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවිය නිර්මාණය කිරීම තමයි පුතේ අපේ පාඩමේ ඔයගොල්ලන්ගේ නිපුණතාවය වෙන්නේ. Right? Here we are going to discuss today how to develop the website incorporating multimedia technology. Right? Okay, under that we have to achieve the competency level that is 14.1 structures information for development of website. right අපි මේ නිපුණතාවයේ යටතේ පුතේ ළඟා කරගන්න යන නිපුණතා මට්ටම වෙන්නේ 1.14.1 වෙබ් අඩවි නිර්මාණය සඳහා තොරතුරු ව්‍යුහගත කිරීම. හරි අපි බලමු කොහොමද වෙබ් අඩවිය නිර්මාණය සඳහා ඔයගොල්ලෝ තොරතුරු ව්‍යුහගත කරන්න කියලා. හරි ඒකෙදී අපි හැම වෙලෙම පුතේ මේ පාඩම අවසානයේදී අපි ළඟා විය යුතු ඉගෙනුම් පළ ගැන අවබෝධයකින් යන්න ඕනේ. මොකද එතකොට අපිට පහසුයි අවසාන වෙද්දී ඒ ඉගෙනුම් පළ කරා ළඟා වුණාද කියලා බලන්න. හරි එහෙනම් අපි බලමු පුතේ මොනවද අපේ ඉගෙනුම් පළ වෙන්නේ කියලා. First learning outcome should be identifies user needs of the website. Right, our first learning outcome should be identifies users needs of the website. Right, then our second learning outcome should be designs website according to specification. Right, අපි ඉගෙනුම් පළ වෙන්නේ පුතේ එකක් තමයි වෙබ් අඩවි ග්‍රාහකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම. හරි ඒ වගේම අපි ඊළඟ ඉගෙනුම් ඵලය වෙන්නේ පුතේ පිරිවිතර වලට අනුව වෙබ් අඩවි සැලසුම් කිරීම. හරි අපි බලමු එහෙනම් කොහොමද අපි මේ අද පාඩම් මාලාව තුලින් ඔයගොල්ලෝ මේ ඉගෙනුම් පළ කරා ළඟා වෙන්නේ කියලා. හරි දැන් ඉතින් මම කැමතියි ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. දැන් ඔයාලා මේ දවස්වල අන්තර්ජාලය තුල සැරිසරනවා right ඒ අතර ඔයගලන්ට අන්තර්ජාල වෙබ් අඩවි නිරීක්ෂණය කරනවා. හරි මම අහන්න කැමතියි පුතාලට ඉගෙන ගන්න අවශ්‍ය කරන වෙබ් අඩවි හම් වෙනවා. ඒ අතර ඔයගොල්ලෝ මොනවා හරි දැන් මාර්ගස්ත විදියට වෙළඳාම කරන්න, ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න. හරි. ඉතින් මම ඒ වෙබ් අඩවි අරගෙන හැදුවා මෙන්න මේ වගේ පොඩි වර්ගීකරණයක්. Right, here you can see this is the web classification. So I categorize those websites into some categories, right? Social networking, e-commerce, communication, entertainment, advertising, news, search engines and some personal website. මම වෙබ් අඩවි බෙදුවා පුතේ එකක් තමයි සමහර ඒවා අපිට පුළුවන් වෙබ් අඩවි බෙදන්න අධ්‍යාපනික වෙබ් අඩවි නේද මම ඒ වගේම අපිට විනෝදාස්වාදයේ සඳහා තියෙන වෙබ් අඩවි තියෙනවා ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපේ විද්‍යුත් වෙළඳාම සඳහා භාවිතා කරන වෙබ් අඩවිත් තියෙනවා නේද ඒ වගේම සමහර වෙලාවට පුද්ගලයන් රැස් වෙලා පුද්ගලයන් තම තමන්ගේ අවශ්‍යතාවයන් අනුව හදාගත්තු පුද්ගලික වෙබ් අඩවිත් තියෙනවා නේද ඊට අමතරව තව ඔයාලට හම්බ වෙනවා සෙවුම් යන්ත්‍ර නේද ඉතින් මම ඒ ඔක්කොම එකතු කරලා මෙන්න මේ වගේ ලයිස්තුවක් හැදුවා දැන් බලන්න පුතේ ඔයාලා මේ භාවිතා කරන වෙබ් අඩවි ඕගොල්ලෝ මේ විදි භාවිතා කරමින් සිටි සහ භාවිතා කරලා තියෙන වෙබ් අඩවි මෙන්න මේ එක එක කැටගරිස් වලට බෙදලා තියෙනවා මෙන්න මේ එක එක කාණ්ඩ වලට අයත් වෙනවද කියලා හරි ඉතින් තොරතුරු ලබා ගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන වෙබ් අඩවි තියෙන ඒ ඔස්සේ ඕගොල්ලෝ තොරතුරු ලබා ගන්නවා වෙළඳාම කරන්න නම් ඉතින් වෙළඳාම මාර්ගස්ත ලෙස කරන්න ඕගොල්ලෝ ගොඩාක් වෙබ් අඩවි භාවිතා කරනවා ඉතින් මම නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා ඒ වගේම විනෝදාස්වාදයේ සඳහා ඕගොල්ලෝ දැන් YouTube වගේ තව එක වෙබ් අඩවි තියෙනවා ඕගොල්ලන්ට පුළුවන් ඒවා භාවිතා කරන්න හරි ඉතින් පුතේ දැන් මම මේ කියපු මේ වෙබ් අඩවි පොඩ්ඩක් මම කීපයක් ඔයාලට නිරීක්ෂණය කරන්න මෙන්න මේ වගේ තිරේ ප්‍රදර්ශනය කරනවා. ඉතින් එතනදී පුතේ ඔයගලන්ට ගොඩාක් ඔයගලන්ගේ පාසලේ අධ්‍යාපනික කරුණුවලදී ඔයගලන්ට අවශ්‍ය වෙනවා සිලබස් එක නේද නැත්නම් අපේ විෂය නිර්දේශය. එතකොට ඒ විෂය නිර්දේශය ඔයගොල්ලන් භාගත කරගන්නේ කොයි වගේ වෙබ් අඩවියක්ද? ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ NIA නැත්නම්
National Institute of Education වෙබ් අඩවියට යනවා නේද? ඒ කියන්නේ එහෙනම් ඔයගොල්ලෝ අධ්‍යාපනික කරුණු සඳහා ඔයගොල්ලෝ මේ වෙබ් අඩවිය භාවිතා කරනවා විතරක් නෙමෙයි ඔයගන්ට අවශ්‍ය තොරතුරු ගන්නත් මේ වෙබ් අඩවිය භාවිතා කරනවා නේද? එතකොට අපිට ඒක information communication website එකක් වගේම ඒක education website එකක් විදිහටත් අපිට යාව කාණ්ඩගත කරන්න පුළුවන්. හරි. තව ඉතින් මම උදාහරණ අරන් තියෙනවා ඔයගොල්ලන්ට විද්‍යුත් වෙළඳාම. එතකොට සමහර අධ්‍යාපනික කරුණු ගාදී අපිට අමතක කරන්න බැරි එකක් තමයි පුතේ ඊතක්සලාව නේද? ඔයගොල්ලෝ මම හිතනවා ඊතක්සලාව මේ වෙද්දී ඔයගොල්ලෝ ගොඩක් භාවිතා කරනවා ඇති. මොකද ඒක හරිම ආකර්ෂණීය විදිහට දරුවන්ට විද්‍යුත් විදිහට අධ්‍යාපනික මෙවලම් තියෙන හොඳ වෙබ් අඩවියක් විදිහට ඔයගොල්ලෝ භාවිතා කරනවා කියලා මම හොඳින්ම දන්නවා. ඒ වගේම පුතේ ඔයගොල්ලෝ විනෝදාස්වාදයේ සඳහා වෙබ් අඩවි භාවිතා කරමින් ඇති. මම ඒකට පොඩ්ඩක් උදාහරණ ඔයගොල්ලන්ට මේ තිරේ දිස්සලා තියෙනවා. හරි. ඉතින් මම මේ දැන් ඔයගොල්ලන්ට පේන ඇති පුතේ මේ වෙබ් අඩවියක පින්තූරයක් දැන් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. ඉතින් ඇත්තට මේක ඊතක්සලාවෙන් තමයි මම උපුටලා අරගෙන ඔයගොල්ලන්ට මේ තිරේ දිස් වෙන්න දාලා තියෙන්නේ. හරිම ආකර්ෂණීයයි නේද? ඔයගොල්ලන්ට දැක්කහම ඔයගොල්ලන්ගේ කියන්නේ ඉගෙන ගන්න දරුවෝ වුණාම මම දන්නවා ඔයගොල්ලෝ හරිම ආකර්ෂණීයයි. දැන් බලන්න පුතේ මම මේ ක්‍රමානුකූලව ඔයගොල්ලන් මේ ගොඩනගාගෙන යන්නේ හොඳ වෙබ් අඩවියක් හදන්න ඕන පියවර සඳහා. දැන් හොඳ වෙබ් අඩවියකදී ඔයගොල්ලෝ හිතන්න ඕන දේවල්. හරි? Right here you have to think about some qualities of the website, right? එතකොට අපි මේකෙදි මේ හොඳ high quality website එකකට අපි යන්න ඕන ගමනේ ආරම්භයේදී මම මේ පෙන්වන්නේ පුතේ හොඳයි කියලා හිතපු සමහර වෙබ් අඩවිවල ස්ක්‍රීන්ෂොට්ස් නැත්නම් තිර. හරි? ඉතින් බලන්න මේ වෙබ් අඩවිය බැලුවාම ඔයාලට තේරෙනව නේද? අපේ රට ගත්තාම අපේ රටේ එක ජාතියේ නේද? අපේ විවිධ ආගම් වලට ඉන්න විවිධ භාෂා භාවිතා කරන ගොඩක් කට්ටිය ඉන්නවා නේද? ඉතින් එහෙනම් ඒ හැම පුද්ගලෙක් මොකද අපි මේ වෙබ් අඩවිය එක පුද්ගල කොට්ටාශයකට නෙමෙයි හදන්නේ නේද? අපේ මේ මුළු රට පුරාම ඉන්න අපේ සියලුම දරුවන්ට. එතකොට එහෙනම් ඒ වෙබ් අඩවිය සැලසුම් කරපු පුද්ගලයා හිතලා තියෙනවා මේක මල්ටි එතිකල් නේද? බහු ජාතික බහු ආගමික විදිහට පරිසරයක් තියෙන රටක් නිසා එහෙනම් අපි මාධ්‍ය තුනෙන්ම මේ වෙබ් අඩවිය සැලසුම් කරන්න ඕන කියලා. අන්න පුතේ දැන් අපි ටික ඔන්න හොඳ වෙබ් අඩවි වල ලක්ෂණ බලාගෙන යන ඉතින් මේ විතර නෙමෙයි තව හොඳ වෙබ් අඩවි අපිට පරිශීලනය කරන්න හම්බෙනවා සහ හම්බෙලා තියෙනවා. ඒ වගේම බලන පුතේ මේකේ වර්ණ නේද? වර්ණ හරිම වර්ණ සංයෝජනේ ඉතාමත් ආකර්ශනීයයි. ඉතින් එතකොට ඒකේ තියෙන අකුරු ඒ වගේම මේක රාජ්‍ය බව පෙන්වන රාජ්‍යයේ වෙබ් අඩවියක් බව පෙන්වන්න රාජ්‍ය ලාංඡනය තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙබ් අඩවි දිහා බැලුවාම පුතේ හරිම ආකර්ශනීය බව වගේම ඒකේ ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ වෙබ් අඩවි භාවිතයෙන්. ඉතින් මම එහෙනම් පුතේ ඔයාලගෙන් අහනවා මේ වගේ වෙබ් අඩවියක් භාවිතා කරන පිරිසක් ඉන්න පුළුවන් නේද? අපි ඒකට විශේෂ වචනයක් කියනවා. ඒගොල්ලන්ට අපි කියනවා පුතේ ග්‍රාහක කණ්ඩායමක් කියලා. හරි. දැන් මම යන්නේ එහෙනම් ඔයගොල්ලොත් එක්ක මේ ග්‍රාහක කණ්ඩායමක් කියන්නේ කවුද? මොකද්ද? කියන එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. හරි? So I am going to discuss with you what is the user group, right? So we have to think about what are the users of the website, right? Okay, look at here. You can see I have given you the definition of that. Those who access a website and use are known as users of the website. Okay, so I think it's very clear for you, right? Those who access a website and use are known as the users of the website, right? ඔයගොල්ලෝ හිතන්න පුතේ වෙබ් අඩවියක් ගත්තාම මම මේ ඔයගොල්ලන්ට පින්තූරේ දක්වලා තියෙන විදිහටම නේද? වෙබ් අඩවිය ගත්තාම මේ වෙබ් අඩවිත් එක්ක සම්බන්ධ වෙන users ලා ගොඩක් ඉන්නවා නේද? එතකොට දැන් මම ඔයගොල්ලන්ට හොඳ උදාහරණ පෙන්නනවා. ඔයගොල්ලොත් user group වල ඉන්නවා. හරි? එතකොට සිංහලෙන් අපි කියනවා පුතේ අපිට කියන්න පුළුවන් එක වෙබ් ග්‍රාහක කණ්ඩායමක් කියන්නේ වෙබ් අඩවියකට ප්‍රවේශ වී එය පරිශීලනය කරන පුද්ගලයන් එම වෙබ් අඩවියේ ග්‍රාහකයන් ලෙස හැඳින්වෙනවා. හරි? එතකොට එහෙනම් මේ ග්‍රාහක කණ්ඩායම ඒ එක වෙබ් අඩවිය භාවිතා කරද්දී ඒ ග්‍රාහක කණ්ඩායමට අපි දෙන නම තමයි පුතේ වෙබ් යූසර් ගෲප් එකක් කියලා කියන්නේ. හරි? එහෙනම් අපි බලමු දැන් ඔන්න ඔයගලන්ට ලස්සන උදාහරණයක් දෙන්න යන්නේ.
තව මාස ගාණක් ගියාම දැන් ඔයගොල්ලෝ ඉදිරි මාසවලදී අපුස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා නේද? අපුස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රතිඵල නිකුත් වෙනවා. හරි? ඉතින් ওই ප්‍රතිඵල නිකුත් වෙද්දී අපි දන්නා ඉස්සර නම් අපි ගිහිල්ලා ඉස්කෝලේට ගිහිල්ලා ප්‍රතිඵල ලේඛනයේ මේ ඉදිරිපත් වෙනකම් බලන් ඉඳලා ඒ දැන්වීම් පූර්ව එල්ලලා තමයි අපි ප්‍රතිඵල බලන්නේ. හැබැයි පුතාලා දැන් ඉච්චර බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද තාක්ෂණය අපේ දියුණු නිසා නේද? ඉතින් මොකද කරන්නේ? ඔයාලා ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕන ප්‍රතිඵල නිකුත් වෙනවා කියද්දී නේද? ඔයගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන් අරගෙන නේද? ඔයගොල්ලන්ගේ දෙමාපියෝ ඔක්කොම ලෑස්ති වෙලා ඉන්න ප්‍රතිඵල බලන්න. ඔන්න ඔය දක්වලා තියෙන වෙබ් අඩවියේ නේද ඔයගොල්ලෝ ප්‍රතිඵල බලන්නේ. ඔව් අපේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ වෙබ් අඩවියේ තිර පිටපතක් තමයි පුතාලට මම දක්වලා තියෙන්නේ. හරි. ඉතින් මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලන්ගේ අදාළ වළංගු අතුලත් වීමේ අංකය විභාග අංකය දක්වලා ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල නිරීක්ෂණය කරනවා. හරි. එතකොට ඔයාලා දන්නවද පුතේ මේ රට පුරාම අපුස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නු දරුවෝ ඔක්කොම සහ ඒගොල්ලන්ගේ දෙමාපියෝ ඔක්කොම මෙන්න මේ වෙබ් අඩවියට යූසර් ගෲප් එකයි නැත්නම් ග්‍රාහක කණ්ඩායමක් විදියට වැඩ කරනවා. හරිද? එහෙනම් මම හිතනවා ඔයාලට හරිම පැහැදිලි වෙබ් යූසර් ගෲප් එකක් කියන්නේ මොකක්ද කියලා නේද? ඒතර ග්‍රාහක කණ්ඩායමක් කියන්නේ අන්නේම අවස්ථාවේදී ඒ වෙබ් අඩවියේ ඉන්න ග්‍රාහක කණ්ඩායම තමයි පුතේ ඔයගොල්ලෝ. හරි මම හිතනවා මේ උදාහරණේ හරිම ප්‍රමාණවත් ඔයගලන්ට ග්‍රාහක කණ්ඩායමක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙබ් අඩවියට ඔයගොල්ලෝ ගිහිල්ලා ඇති. ඔයගොල්ලන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දීම. එතකොට ඊට අමතරව එක වෙනත් විභාග වලට මුහුණ දෙද්දී මේ වෙබ් අඩවියට ගියාම පුතාලා දැකලා ඇති ඒකත් අනිවාර්යයෙන්ම විවිධ භාෂා වලින් ඔයගොල්ලන්ට පරිහරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. නේද? ඒ වගේම විවිධ ලින්ක්ස් තියෙනවා වෙන වෙන රාජ්‍ය ආයතන වලට සම්බන්ධ වෙන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ තමයි පුතේ හොඳ වෙබ් අඩවි වල ලක්ෂණ. හරි? ඉතින් පුතාලට පේනවා ඇති ඒකේ පිට විභාග අංකය දාන්න හරිම පැහැදිලි වචන තියෙන්නේ නේද? අපිට තේරුම් ගන්න බැරි වචන වලින් තිබ්බනම් නේද? එහෙම වුණා නම් ඔයාලට තේරෙන්නේ මෙතෙන්ට මොකද්ද අපි ලබා දෙන්න ඕන කියලා. ඒ හින්දා අනිවාර්යෙන් පුතේ අපි වෙබ් අඩවියක් නම් ඒ වෙබ් අඩවියට හොඳ ගැළපෙන වචන හැම පරිශීලකයෙකුටම තේරුම් ගන්න පුළුවන් වචන තමයි අපි අතුලත් කරන්න ඕනේ. හරි? එහෙනම් අපි බලමු පුතේ මෙන්න පොඩි කතාවක් ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ දන්නවනේ පුතේ ඕගොල්ලන්ගේ තොරතුරු තාක්ෂණ ගුරුතුමිය ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට එක විවිධ පැවරුම් දෙනවා නේද? දැන් මේ යෂේන්ගේ ගුරුතුමිය තොරතුරු තාක්ෂණ ගුරුතුමිය එතුමියට අවශ්‍ය වෙලා තියෙන පාසලට වෙබ් අඩවියක් සකස් කරගන්න. ඉතින් ගුරුතුමිය දවසක් යෂේන්ට කතා කරලා කියනවා පුතේ අනිවාර්යෙන් පුතේ ඔයා කට්ටියත් එක්ක එකතු වෙලා හොඳ වෙබ් අඩවියක් හදන්න අපේ පාසලට කියලා. හරි මම දන්නවා දැන් පුතාලටත් මතක් වෙනවා ඇති පුතාලා දුවල හැමෝටම මතක් වෙනවා ඇති ඔයගලගේ පාසලේ වෙබ් අඩවිය. හරි කල්පනා කරලා බලන්න. හරි දැන් වෙබ් අඩවිය නැත්තම් වෙබ් අඩවියක් හදන්නේ කොහොමද කියලා හිතන්න. වෙබ් අඩවිය තියෙන කට්ටිය තමන්ගේ පාසලේ වෙබ් අඩවිය ගැන පොඩ්ඩක් හිතන්න. හරි අපි බලමු ඉතින් දැන් යෂේන් මොකද දැන් ඔන්න යෂේනුත් ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා. හරි රයිට් එතකොට යෂේන් කල්පනා කරලා යෂේන් මොකද කරන්නේ? යෂේන් හිතනවා මම හොඳ පියවර දෙකක් ගන්න ඕන කියලා. හරි? So he has to get some actions, right? There are some various action he thought he want to conduct the study on target users and he thought that he should analyze the similar website, right? උන යෂේන් හිතුවා පුතේ යෂේන් ඉලක්කගත ග්‍රාහකයන් පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕන කියලා. මොකද ඕගොල්ලන් දැන් මම කතා කරගෙන ආපු විදිහටත් යෂේන් තේරුම් ගන්න තියෙනවා මේ වෙද්දි මේ වෙබ් අඩවිය හදන්න ඕන අපිට ඕන විදිහට නෙමෙයි නේද? ඒ වෙබ් අඩවිය භාවිතා කරන්න පුතේ මේ ග්‍රාහක කණ්ඩායම වෙන පිරිසක්නේ. එහෙනම් අපි මේ ග්‍රාහක කණ්ඩායමෙත් අපේ ඉලක්කගත කණ්ඩායම කියන්නේ අපේ ටාගට් ගෲප් එක නේද? අපි භාවිතා කරන කට්ටිය කෙසේ වෙතත් ඒ භාවිතා කරන අයගෙන් අපි ටාගට් කරන කට්ටිය කියන්නේ අපි අරමුණු කරගත්තු සුවිශේෂී කට්ටියක් ඉන්නන්නේ පිරිස අපි තේරුම් ගන්න ඕනේ නේද පුතේ? එතකොට තමයි අපිට ඒගොල්ලන්ට ගැළපෙන විදිහට හොඳ වෙබ් අඩවියක් සකස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට හොඳ ගුණාත්මක වෙබ් අඩවියක් නම් පුතේ අනිවාර්යයෙන්ම පරිශීලකයාට ගැලපෙන්න ඕනේ. එතකොට එහෙනම් ඉලක්කගත පරිශීලකයින්ට අපි මේ වෙබ් අඩවිය ගැලපෙන විදිහට සකස් කිරීම අත්‍යවශ්‍යයි. හරි?
ඒ වගේම අනිත් එක තමයි යෂෙන් එකපාරටම පටන් ගත්තේ නෑ වැඩේ. යෂෙන් මොකද කරේ? එයා ඒ වගේ තියෙන තවත් පාසල්වල තව ඔය පිළිගත්තු පාසල්වල හොඳ පාසල්වල වෙබ් අඩවි නිරීක්ෂණය කරන්න ගත්තා. හරි? එතකොට වෙබ් අඩවි ඒ කියන්නේ ඒ වගේ වෙබ් අඩවි නිරීක්ෂණය කරද්දී යාට පේනවා ඒ වෙබ් අඩවි වල තියෙන ප්‍රබලතා මොනවාද? දුර්වලතා මොනවාද? අන්න ඒ ඔස්සේ එයා හිතා ගන්නවා මම මේ ප්‍රබලතා වලින් තමයි මගේ පාසලේ වෙබ් අඩවිය සකස් කරන්න ඕනි කියලා. හරි? දැන් මට හිතෙනවා පුතාලටත් මේ වෙද්දි හොඳ ප්ලෑන් එකක් ඇති. නේද? පුතාලා දුවලා දැන් හිතනවා ඇති. හරි. අපිටත් දැන් අපේ පාසලේ මේ වෙද්දි තිබුණ නැත්තම් අපිටත් පුළුවන් අපේ පාසලේ වෙබ් අඩවිය සකස් කරන්න. අන්න ඒක තමයි පුතේ වෙන්න ඕනි. ඔයාලා මේ ඉගෙන ගන්න කරුණු ඕගොල්ලොම යොදා ගන්න ඕන ඔයගලගේ ජීවිතේට. හරි? එතකොට අන්න එහෙම තමයි අපේ මේ අධ්‍යාපනයේ සාර්ථකත්වය අපිට ලැබෙන්නේ. හරි දැන් ඔන්න මට හිතෙනවා ඔන්න ඔයගොල්ලෝ ඉගෙනුම් පළ කරලා ළඟා වීමට හරිම ආසන්නයි. හරි අපි ඉතින් ඔන්න දැන් ඔයගොල්ලන්ට එහෙම සිතුවිල්ලක් හරි ආවනම් පුතේ අපි බලමු මේ ඔස්සේ කොහොමද අපි මේ ග්‍රාහක කණ්ඩායම නැත්නම් අපේ මේ ඉලක්කගත කණ්ඩායම කොහොමද විශ්ලේෂණය කරන්න කියලා. හරි ඔන්න දැන් ඉතින් දැන් යෂේනොත් හිතනවා කොහොමද අපි මේ ඉලක්කගත කණ්ඩායම විශ්ලේෂණය කරන්න කියලා. එයාගේ පළවෙනි පියවරනේ නේද? ඉතින් දැන් එයා විශ්ලේෂණය කරනවා. يعني අපි ග්‍රාහක කණ්ඩායම විශ්ලේෂණය කරනවා කියන්නේ මොකක්ද කියන එක බැලුවොත් පුතේ ග්‍රාහක කණ්ඩායම විශ්ලේෂණයක් කියන්නේ ඉලක්කගත ග්‍රාහක කණ්ඩායම් පිළිබඳ හොඳින් විමසා බලා ඔවුන් සතු සුවිශේෂ ලක්ෂණ සහ වෙනස්කම් හඳුනා ගැනීම. Hare, here when designing the new website should identify the special features of the target user group and their differences by using various methods, right? So here we should use some techniques to identify their their special features, to identify their some favorite things. So we have to use different techniques, right? Okay. right. Do we need to do web user group analysis? Then මේ හිතනවා දැන් ඇත්තටම ඕනද පුතේ මේ user group එකක් අපි analyze කරන්න. ඔව්. ඇයි ඒකට හේතුව? අපි දන්නවා අපේ මේ user group එක පුතේ එක විවිධ වයස් මට්ටම් වල කට්ටිය ඉන්නවා. නේද? ඒ වගේම language එක භාෂාව වෙනස්, සංස්කෘතීන් වෙනස්. නේද? ඒතර මේ user group එක අපිට කියන්න බෑ හරියටම මෙන්න මේ පුද්ගලයා ටික තමයි මේක භාවිත කරන්න ඕන කියලා. අපිට කියන්න පුළුවන් පාසල් වෙබ් අඩවිය ළමයි විතර භාවිත කරන්න කියන්න බෑ පුතේ නේද? මොකද අපි දන්නා විවිධ අමාත්‍යාංශ භාවිත කරන අපේ වෙබ් අඩවිය විවිධ මේ ගුරුවරු නේද? ඒකට එක වයස් මට්ටම් වල පුද්ගලයන් ඔයගොල්ලන්ගේ වෙබ් අඩවිය නිරීක්ෂණය කරනවා නේද? හොඳම වෙබ් අඩවිය තෝරනවා. හරි? ඉතින් ඒක නිසා අපි හරියට ඒගොල්ලන්ට ගැලපෙන විදිහට කිරීමට නම් අපි යාළුවා හොඳට විශ්ලේෂණය කරන්න ඕන. විශ්ලේෂණය කරන්න හේතුව තමයි පුතේ ඒගොල්ලන්ගේ භාෂාව සංස්කෘතියෙන් වෙනස් වෙන්න පුළුවන්. වයස් මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනික මට්ටම් ඒකත් හරි වැදගත් නේද? මොකද හැම එක්කෙනාම එකම අධ්‍යාපනික මට්ටමේ නැහැ. නේද? එතකොට ඒ යම්කිසි පරාසයක් තුල ඔයාගේ වෙබ් අඩවියට කට්ටිය ඒවි. නමුත් ඒ අධ්‍යාපන පරාසය තුල ඉන්න කට්ටියට අපි ගැලපෙන විදිහට හදන්න ඕනි පුතේ. හැමෝම ඉහළම ආචාර්යවරු නොවෙන්න පුළුවන්. නමුත් හැමෝම මේ ශිෂ්‍යයම නොවෙන්නත් පුළුවන්. ඒකට ඒ හැම ඒ පරාසය තුළ අපිට ගැලපෙන අය නේද? එක වෙබ් අඩවිත් එක්ක දැන් මම මේ ගත්තේ පුතේ පාසල් වෙබ් අඩවියන්නේ. නමුත් ඒ වගේ අපිට තව වෙබ් අඩවි තියෙනවා නේද? ඒතර ඒ හදන වෙබ් අඩවිය අනුව ග්‍රාහක කණ්ඩායමේ මේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත යුතුයි. හරි? එතකොට වයස මට්ටම් වල අනුව තවත් සිද්ධ වෙන දේ තමයි පේන විදිය. පේන දෘශ්‍ය කියන්නේ ඒ වෙබ් අඩවියේ පෙනීමේ හැකියාව නේද? නේද? දැන් සමහරුන්ට පොඩි අකුරු පේන්නේ නැහැ නේද? එතකොට එහෙනම් අපි ඒවත් හිතන්න ඕනේ. ඒ කියන්නේ අකුරු හරියට පේන්නේ නැත්නම් ලින්ක් එකක් හරියට පේන්නේ නැත්නම් ඒව ක්ලික් කරන්න ගිහිල්ලා ඒ තුලින් යන්න ඒව පරිශීලනය කරන්න යද්දි සමහරලාට ලින්ක්ස් වැඩ කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඇයි දැන් ඒ පේන කෙනාට හරියට ඒක පේන්නේ නැහැ නේද? එහෙනම් පුතේ ඒවත් අපි හිතන්න ඕන. ඒ කියන්නේ ඒක අපි දාන ලින්ක්ස් වල ප්‍රමාණය හිතන්න ඕනි. කොයි වගේ ඒවද අපි ඒකට ගන්න පුළුවන් උපක්‍රමශීලීව ඔයගොල්ලෝ ගොඩනගා ගන්න ඕන ඔයගලගේ වෙබ් අඩවිය. හරි? ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය. ඉතින් ඒ අනුවත් ඔයගොල්ලෝ දන්නවා. කියන්නේ ඒක දකින්න ඕන සමහරුන්ගේ වර්ණ. ඒ කියන්නේ අපිට හැමෝටම ගැලපෙන්න බැරි වෙනාට පුතේ අපි යම් කිසි තාක් දුරට හිතන්න ඕන මේ දේවල් තියෙනවා අපි හිතන්න ඕනි කියලා. හරි?
දැන් එහෙම කිව්වහම සමහරලාට මෙච්චර මේ ඔක්කොටම හරියන්න ගලපන්න අමාරුයි කියලා හිතේ. නමුත් පුතේ අපේ ඉන්න සුවිශේෂී කණ්ඩායම තුල අපි මේ වෙබ් අඩවිය සාර්ථක කරගන්න ඕනේ. හරි? ඒ වගේම රුචිකත්වයන් නේද? ඒකත් අපිට හොයලා බලන්න පුළුවන්. කොයි වගේ දෙයකද කැමති. ඉතින් අපිට ඉස්කෝලේ නම් අපිට පුළුවන් පොඩ්ඩක් ගුරුවරු මේ පරිපාලනයේත් එක්ක කතා බහ කරලා කොයි වගේ වෙබ්සයිට් එකකද සර්ට අවශ්‍ය වෙන්නේ අපේ පාසලේ කොයි වගේ එකද තියෙන්න ඕන. නැත්නම් ටීචර්ගෙන් නේද ගුරු මහත්මියගෙන් අහන්න පුළුවන්. මිස් මෙන්න මේ වගේ වෙබ් අඩවි තියෙන මිස් අපේ එකට මොන වගේ එකද ගැලපෙන්නේ. අන්න ඒ වගේ පුතේ ඔයාලට පුළුවනි රුචිකත්වයනොත් නිරීක්ෂණය කරන්න. හරි? ඒතකොට ඒව හොයලා බලලා පුළුවනි අපිට හොඳ වෙබ් අඩවියකට මූලාරම්භයක් ගන්න. හරි? හරි. එහෙනම් ඉතින් ඔය විවිධ ලක්ෂණ ඔස්සේ ඉතින් ඔය දේවල් හිතලා ගොඩ නැගුණා සමහර වෙබ් අඩවි වල මම කොටස් අරගෙන ඕගොල්ලන් දැන් මේ තිරේ දිස්සනවා පුතේ අපේ ශ්‍රී ලංකන් වෙබ් ద్వාරයේ පින්තූරයක්. ඒ පින්තූරය දැක්කහම දැන් ඒ තියෙන වෙබ් අඩවියේ මූලාරම්භයම ඔයගොල්ලන්ට දකින්න ලැබෙන. දැන් මේක චුට්ටක් වෙනස්. නමුත් මම ඒක ලේබල් කරලා තියෙන නිසා මම පුතේ ඔයගොල්ලන්ගේ පොතේම කොටස ගත්තා. එතනදී බලන්න ඔයාලට මම කිව්වේ භාෂා වර්ග වෙනස්. එහෙනම් ඔන්න ඒ භාෂා විවිධ භාෂාවලට ගැලපෙන විදිහට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන් වලින් ඒක ඉදිරිපත් කරලා තියෙනවා නේද? හරි. එතකොට ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ දෙවෙනියට පෙන්නන වෙබ් අඩවිය මේ අපේ ටෙලිකමියුනිකේෂන් රෙගියුලටරි කමිෂන් of ශ්‍රී ලංකා වෙබ්සයිට් එකෙන් මම අරගෙන තියෙන පුතේ විදුලි සංදේශන නියාමන කමිෂමට අයත්. මොකද ඒක මම ඔයගොල්ලන්ගේ මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන කොටසක් නිසා මම ඒකම ගත්තා. මොකද ඒ වෙබ් අඩවිය ඉතින් මේ වගේ තව ගොඩාක් හොඳ වෙබ් අඩවි තියෙනවා. නමුත් අර ඔයගොල්ලන්ට ඒක ලේබල් කරලා දැක්වීම පහස නිසා තමයි පුතේ මම මේක ගත්තේ. ඔයාලටත් ඒක පරිශීලනය කරලා බලන්න පුළුවන් නිසා. බලන්න පුතේ ඒකේ තියෙන අකුරු වල ප්‍රමාණ වෙනස් කරන්න පුළුවන් හැකියාව නේද? අකුරු වල ප්‍රමාණ වෙනස් කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මම කිව්වේ විවිධ මට්ටම් වල ඉන්නවා කියලා විවිධ වයස් මට්ටම් වල. ඒකට වයස් මට්ටම කෙසේ වෙතත් අපි දන්නා සමහර දෘශ්‍ය පෙනීමේ හැකියාව තියෙන එක මට්ටම් තියෙනවා. හරි? ඉතින් ඒ අනුව ගත්තාම ඉතින් ඔය අකුරු වෙනස් කිරීම බොහොම වැදගත් නේද? ඒ වගේම සෙවුම් යන්ත්‍ර දාන්න පුළුවන් නේද? පුතේ සෙවුම් යන්ත්‍රයෙන් අපිට පහසුවෙන් මේ වෙබ් අඩවිය තුල අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියන එක පහසුවෙන් සොයා ගන්න පුළුවන්. ඉතාමත් වේගවත්ව නිකන් අනවශ්‍ය විදියට කාලය අපිට නාස්ති කරන්න වෙලාවක් නැතිනම්. හරි? ඒ වගේම පුතේ අනිත් එක වැදගත් දේ තමයි භාෂා වෙනස් කිරීමේ හැකියාව. හරි? ඒකත් හරිම වැදගත් අපේ වගේ රටකට. ඒ වගේම තමයි පුතේ මේකේ අපිට තියෙන විශේෂ තව ලක්ෂණය තමයි අපි දන්නවා ඉතාමත් මේ ජනප්‍රිය වෙබ් අඩවි තියෙනවා. ඒ ජනප්‍රිය වෙබ් අඩවි මේකට ලින්ක් කරලා තියෙනවා, සම්බන්ධ කරලා තියෙනවා. එතකොට හරි පහසුයි නේද? අපිට හදිසියේ අපිට මොනවා හරි ෂෙයා කරගන්න අවශ්‍යයි නම් අපිට මේ අතර මේ වෙබ් අඩවි පරිශීලනය කරද්දී අපිට අවශ්‍ය නම් ඒ ජනප්‍රිය වෙබ් අඩවි වලට යන්න ඒක පහසුකම දීලා තියෙනවා. ආයේ අපි වෙනම බ්‍රවුසර් වින්ඩෝ එකක් හරහා අපව යන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන විදිහට. හරි? ඒ වගේම පුතේ තව ලක්ෂණයක් තමයි ඔයගොල්ලන්ට පේනවා වීඩියෝ දාලා තියෙනවා. මේ ශ්‍රව්‍ය දෘශ්‍ය කොටස් දානවා කියන එකත් ඉතාමත් වැදගත්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි ඇතුළත් කරන දේවල් ටිකක් කැපැසිටි එක ධාරිතාවෙන් අඩු වෙන්න ඕනි. නේද? කැපැසිටි එක වැඩි වුණාම අපේ වෙබ් අඩවිය අපිට මේ උඩුගත කරගන්න නැත්නම් වෙබ් අඩවිය විවෘත කරගන්න සෑහෙන කාලයක් යනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අපේ ග්‍රාහක කණ්ඩායම ඉන්න කට්ටිය ගිලිහී යන්න පුළුවන්. හරි? එහෙම නොවෙන්න අපි මොකද කරන්න ඕන පුතේ? කාලේ අඩුවෙන් ඉක්මනට ප්‍රොසෙස් වෙන, ඉක්මනට සකස් වෙලා, ඉක්මනට විවෘත වෙන වෙබ් අඩවිය හදන්නත් හිතන්න ඕනේ. අන්න ඒ මට්ටමේදී පුතේ වීඩියෝ දැම්මට කමක් නැහැ. හැබැයි ගොඩක් දාන්න අත්‍යවශ්‍යත් නැහැ. හරි? අනිත් එක තමයි මේකේ තියෙන විශේෂ දේ තමයි රූප දාලා තියෙන එක. ඒකත් අත්‍යවශ්‍යයි පුතේ. පින්තූර දාපුවාම නේද අපිට ගොඩක් ඒවා දකින්න පුළුවන්. ඒකෙන් ගොඩක් දේවල් අපිට තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඒ තොරතුරක් ලබා ගන්න රූපයක් වුණාට ඒ රූපෙත් අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මේ ඉමේජස් වල බර අඩු කරලා නැත්නම් ධාරිතාව අඩු කරලා කොහොමද අපේ වෙබ් අඩවි වලට සම්බන්ධ කරගන්නේ කියලා පුතේ. හරි? ඒ වගේම නිවැරදි අකුරු ඒ වගේම ඒ අක්ෂර අපිට මේ ගැළපෙන සහ පරිශීලකයාට හුරු පුරුදු විදිහට නේද පහසෙන් බලා ගන්න පුළුවන් විදිහට අකුරු භාවිතා කරන්න ඕන පැහැදිලි අකුරු. හරි? ඒ වගේම තව බලන්න පුතේ මේ දැන් මම මේ ගත්ත මේ එක තිරය තුල නේද ගොඩාක් දේවල් තියෙනවා අපිට හිතන්න. හරි? ඉතින් මම දැන් පුතාලට කියන්නේ ඒකයි වෙබ් අඩවි අපි නිරීක්ෂණය කරන්න ඕනේ සහ ඒ වගේ ප්‍රබලතා දුර්වලතා හොඳින් හඳුනා ගන්න ඕනේ. හරි?
රයිට්. එතකොට අපිට තියෙන අනිත් එක තමයි පුතේ මේ විශේෂම දේ හිමිකම සහ යාවත්කාලීන වර්ෂය ලබා තිබීම. හරි. එතකොට ඒ කියන්නේ copyright reserve මේක මේ හිමිකම් සහිත එකක්ද නේද? ඒ වගේම ඒකේ තියෙන කවදද අවසානයේට මේක යාවත්කාලීන කරේ. හරි. දැන් මේ දේවල් මම ආයෙ ඉස්සරහට කතා කරනවා. නමුත් මේ වෙබ් අඩවිය තුල ඒ හැමදේම සඳහන් වෙලා තිබීම අත්‍යවශ්‍ය සහ ඉතාමත් මේ ඒක මේ කියන්නේ ප්‍රමුඛව පේන ලක්ෂණයක්. හරි. ඒ වගේ තවත් වෙබ් අඩවි තියෙනවා. හරි. මම මේ ගත්තේ ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන පින්තූරය. ඉතින් බලන්න තව එකක් තමයි පුතේ මේකේ විශේෂම දේ තමයි මේ පහලින් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති වෙබ් පිටු අතර සංචරණ තිරුව. වෙබ් පිටුව අතර සංචරණ තීරුව කියන්නේ right English medium අවලන් පෙන්නන navigation between the web pages right navigation that is we call navigation bar right ඒ navigation bar කියන්නේ පුතේ navigation bar එකකින් කරන්නේ දැන් අපි එක වෙබ් පිටුවක ඉඳලා තව වෙබ් පිටුවකට ගියාම අපි දැන් ඉන්නේ කොතනද ඒ කියන්නේ පරිශීලකයා අතරමං වෙන්නේ නැහැ හරි පරිශීලකයාට පේන මම මේ වෙබ් පිටුවලින් දැන් මං ඉන්නේ කොතනද කියලා එතකොට එයාට අවශ්‍යතාවයක් આવොත් කලින් වෙබ් පිටුවකට යන්න එයාට නැවිගේෂන් බාර් එකෙන්ම සිලෙක්ට් කරලා එයා දාලා තැනට යන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතාමත් හොඳ ලක්ෂණයක්. හරි. දැන් ඉතින් මම හිතනවා ඕගොල්ලන් ඔන්න හොඳ වෙබ් අඩවියක ලක්ෂණ සෑහෙන එකතු කරගෙන ඇති මම අන්තිමට ඕගොල්ලන්ගෙන් අහනවා. හරි. ඒ වෙද්දි ඔයාලා මේ වෙද්දි දැන් ඔන්න ඕගොල්ලන්ගේ පොතේ ඕගොල්ලෝ ඊට පස්සේ ලයිස්ට්ගත කරන්න ඕන ඔය වගේ හොඳ ලක්ෂණ මොනවද කියලා. දැන් මේ වෙද්දි ඔයාලා එන කරුණු රැස් කරගෙන යන්න ඕනි. හරි. right. අපි එහෙනම් පොඩ්ඩක් යමු ඉස්සරහට. දැන් පුතේ මම මේ ඔයගලන්ට තිරේ දිස්වෙන්න දාලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ගත්ත කොටසක්. හරි. ඒකෙත් මම දැක්කා අර ඔයගලන්ට පේනවා ඇති අකුරු නේද? මේ අකුරු එක එක සයිස් වලින් ප්‍රමාණයෙන් දාලා තියෙනවා. ඒකට ඒකත් අන්න එතනත් ඒ වෙබ් අඩවිය හරි සාර්ථක වෙලා තියෙනවා. මොකද විවිධ මට්ටම් වල විවිධ වයස් මට්ටම් වල විවිධ භාෂා කතා කරන පුද්ගලයන් රැස් වෙන ග්‍රාහක කණ්ඩායමක් ඉන්න වෙබ් අඩවියක් නිසා. ඒ වගේම සර්ච් සෙවුම් යන්ත්‍රයක් තියෙනවා නේද පුතේ සර්ච් කරන්න ඉතාමත් පහසෙන් සර්ච් කරගන්න පුළුවන් මාධ්‍යයන් තුන වෙන් කරලා තියෙනවා මාධ්‍යයන් වෙන වෙනම තියෙනවා ඔයගලන්ට ඒක නිසා පහසුවෙන් මේ වෙබ් අඩවිය භාවිත කරන්න පුළුවන් ඕගොල්ලෝ ඉගෙන ගන්න දරුවෝ විදිහට භාවිත කළ යුතුම වෙබ් අඩවියක් හරි මොකද ඔය වෙබ් අඩවියේ ඔයගොල්ලෝ දන්නේ නැතිලා සමහරලාට ඔයගොල්ලෝ බලන්නේ නැතුව හිටියනම් සමහරලාට ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන්ට ශිෂ්‍යත්වයක් තියෙනවා හරි ඔයගොල්ලෝ ඉගෙන ගන්න දරුවන්ට විදේශ ශිෂ්‍යත්ව තියෙනවා ගුරු භවතුන්ට තියෙනවා එතකොට ඒ දේවල් ඒ පණිවිඩ ලැබෙන්න මේ වෙබ් අඩවි භාවිත කරන්න ඕනේ පුතේ හරි ඒතර ඒව භාවිත කරොත් තමයි ඔයගොල්ලෝ නිවැරදි පණිවිඩ එන්නේ ඔයගොල්ලෝ මේ අන්තර්ජාලයට පිවිසුණු ගමන්ම ඔයගොල්ලෝ දන්න ඔය නිකන් මාතෘකා ගගහ මේ හොයාගෙන යනවට වඩා මේ වගේ වෙබ් අඩවිත් පරිශීලනය කරන්න ඔයගොල්ලන්ගේ පුරුද්දක් කරගන්න පුතේ නැත්තම් ඔයගොල්ලන්ගේ මේ වටිනා අවස්ථා ඔයගොල්ලෝ දන්නේම නැතුව සමහර වෙලාවට ඔයගොල්ලන්ට මග ඇරිලා ඇති. හරි? මොකද මම දන්න දරුවෝ ඉන්නවා මේවා භාවිතා කරලා මේ දේවල් වල තියෙන ඒ වගේ ශිෂ්‍යත්ව දැකලා ඒවට යොමු වෙච්ච දරුවෝ ඉන්නවා. ඒක නිසා පුතේ ඔයගොල්ලොත් ඒ වගේ හැම වෙලේම මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. හරි මේ වගේ වැදගත් වෙබ් අඩවි ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රයට ගැලපෙන අවශ්‍ය කරන වෙබ් අඩවි ගැන හොඳ අවබෝධයකින් සහ පරිශීලනය කරමින් ඉන්න. හරි? එතකොට මම ඒ වෙබ් අඩවියත් ගත්තේ පුතේ ඊටමත් ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති පින්තූර. හරි? දැන් මේ ඒ කියන්නේ අපි හිතමු දැන් මේකේ ඕන ලින්ක්ස් දාන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ වෙන තැන් වලට සම්බන්ධ වෙන ලින්ක්ස් දාන්නත් පුළුවන්. ඒක මේ එක වචනයකින් නෙමෙයි ලින්ක් එක තියෙන්නේ. වචනකින් ලින්ක් එක තිබ්බ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒ වචනේ තියෙන තැන හොයාගෙන ගිහිල්ලා අපි ක්ලික් කරලා තමයි මේ ලින්ක් එකට යන්න වෙන්නේ. එතකොට ප්‍රශ්නේ වෙන්නේ ඔන්න සමහර අයට අපහසු මොකද විවිධ වයස් මට්ටම් වල අයනේ ඉන්නේ පුතේ නේද? එතකොට ඒ වචනයක් හොයලා සිලෙක්ට් කරලා යනවා කියන එක එයාට අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවලදී හොඳට ඒක ඉමේජ් එකක් විදිහට තියෙනවනම් ඉමේජ් එකක වපසරිය වැඩිනේ නේද? එතකොට එයාට ක්ලික් කරලා ඒ අදාළ ස්ථාන වලට යන්න පුළුවන් නේද? එතකොට එන ඒවත් හරි වැදගත් පුතේ අපි ග්‍රාහක කණ්ඩායම විශ්ලේෂණය කරද්දී හිතන්න ඕන දේවල් හැටියට. හරි? එහෙනම් දැන් ඔන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා පුතේ මේ වෙබ් අඩවි වලට අපි අතුරත් කරන දේවල්. ඒ කියන්නේ අපි ඒවට කියනවා වෙබ් සන්දාරය, වෙබ් content, right? So we should manage that web content. අපි මේ මොනවද මේ වෙබ් content කියලා කියන්නේ? වෙබ් content එකක් කියන්නේ නැත්නම් වෙබ් සන්දාරයක් කියන්නේ වෙබ් content එකක් කියන්නේ පුතේ මොනවද කියන එක මම ඔයාලට තිරේ දිස්සලා තියෙනවා. All the audio visual information and services a user comes
across in a website are called its web content, right? වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය, ඒ කියන්නේ ශ්‍රව්‍ය ගුණ, දෘශ්‍ය ගුණ වෙබ් සන්දාරයේ විදිහට සලකනවා. හරි? එහෙනම් මේ ශ්‍රව්‍ය ගුණ, එතකොට දෘශ්‍ය ගුණ, ඒ කියන්නේ ඔඩියෝ, වීඩියෝ, ඒ තියෙන කන්ටෙන්ට් එක හරියට මැනේජ් කිරීමත් අපිට අත්‍යවශ්‍යයි. හරි? එහෙනම් බලමු පුතේ කොහොමද මේ වෙබ් සන්දාරය අපි මම ඔයගොල්ලන්ට මේ උදාහරණ ටිකක් දීලා තියෙනවා මේ අපි පාවිච්චි කරන වෙබ් කන්ටෙන්ට් එකට පුතේ අකුරු තියෙනවා text, images, sounds, videos, animation and so we have to put some copyright and information about the updates, right? So those are the web content, right? අපි වෙබ් සන්දාරයේ විදිහට පුතේ මම ආපහු මේ ලයිස්තුවක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. මොකද ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙන්න ඕන නිසා විවිධ පාට තියෙනවා, ඡායාරූප, එතකොට ශබ්ද, ගීත, හඬපට, වීඩියෝ නේද? ඒ වගේම සජීවීකරණ පාට තියෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රකාශ හිමිකම සහ යාවත්කාලීන කිරීමේ තොරතුරු ඒ දින හරියට පැහැදිලිව තිබීම අත්‍යවශ්‍යයි. නේද? මේ හැම දෙයක්ම පුතේ අපිට ගන්න පුළුවන් වෙබ් සන්දාරයේ විදියට. හරි දැන් ඔයාලට ඔළුවට එන්න ඕනේ මම හොඳ වෙබ් අඩවියක් හදනවා. ඒ හදද්දී ඒකට ඇතුළත් කරන්න ඕන දේවල් මොන වගේද කියන එක. හරි? එතකොට තව දේවල් තියෙනවා පුතේ අපි වෙබ් අඩවියට ගන්න පුළුවන් hyperlinks නේද? hyperlinks කියන්නේ එක pictures වලට, videos වලට යන තියෙන hyperlinks අපි කියනවා සිංහලෙන් අධිසම්බන්ධතා කියලා. Advertisement, right? We can include some advertisement to our website, and there are some search facilities. දැන් ඔයගොල්ලෝම දැක්කනේ පුතේ අපේ search facilities නේද? අපි search bar දාලා නේද? ඒ වගේ search කරන්න අපිට දාන්න පුළුවන් අපේ වෙබ් අඩවිය තුළ. ඒ හැම දෙයක්ම අපේ වෙබ් සන්දාන නැත්නම් වෙබ් content එක විදිහට සලකන්න පුළුවන්. හරි? එතකොට අනිත් එක තමයි මේ downloading, uploading facilities නේද? software download කරන්න facilities අපිට allocate කරන්න පුළුවන් website හරහා, right? So facilitate to download certain software required to use the website. So those are we can consider as the web content, right? මම ඒකම ඔයගොල්ලන්ට සිංහල මාධ්‍ය දරුවන්ටත් පුතේ ඒ විදිහටම සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි ඒක. එතකොට මේ දැන්වීම් සෙවුම් යන්ත්‍ර මේ දේවල් පුතේ අපේ වෙබ් සන්දාරයට එකතු කරගන්න පුළුවන්. හරි? එහෙනම් දැන් ඉතින් මේ වෙබ් සන්දානය නැත්තම් වෙබ් කන්ටෙන්ට් එක so we should manage that web content, right? මේ වෙබ් සන්දාරය කළමනාකරණය කිරීම නැත්තම් සංවිධානය කිරීම අත්‍යවශ්‍යයි. ඇයි අපි මේවා අපිට හිතෙන තැන් වලින් ප්‍රදර්ශනය කළා හිතෙන විදිහට දැම්මොත් පුතේ ඔයගොල්ලෝ දන්නවා මේ වෙබ් අඩවිය හොඳ වෙබ් අඩවියක් වෙන්නේ නැහැ කියලා නේද? එහෙනම් we should manage that web content, right? හරි. Then systematic organization of the selected content of the website is known as content management, right? Again, systematic organization, right, of the selected content of the website is known as the content management. So we should select the suitable pictures and suitable videos and suitable capacities of the video, right? So we have to select those things, and then after only we have to add those video and audio content, right? So that is very important. We have to think about that. වෙබ් අඩවිය සඳහා තෝරාගත් අන්තර්ගතයේ පුතේ ක්‍රමවත්ව පිළිවෙලකට පෙළ ගැස්වීම සන්දාර කළමනාකරණ නැත්නම් සන්දාර සංවිධානය කියලා අපි හඳුන්වනවා. මම මේ වචන ටික ගත්තේ ඔයගොල්ලන්ගේ අච්චු පොතෙන්ම. මොකද හේතුව අපිට ඒ වචනේ සන්දාරේ සංවිධානය කිරීම කියලා තියෙන පුතා. හරි? ඒක හරියට කළමනාකරණය කිරීමක් වගේ තමයි. හරි? එතකොට අපි ඒ විදිහට අපේ තියෙන මේ අන්තර්ගතය සංවිධානය කිරීම අත්‍යවශ්‍යයි. හරි? එතකොට අපි බලමු පුතේ එහෙනම් ඊළඟට so what are the various methods which used to organize the web content, right? අපි දැන් බලන්න යන්නේ මේ සන්දාර සංවිධානය සඳහා අපිට ගන්න පුළුවන් විවිධ methods, විවිධ ක්‍රමවේද මොනවද කියලා. හරි? හරි. මේ බලන්න පුතේ එකක් තමයි දැන් ඔන්න ඔයාලා ඇත්තටම මම හරි කැමතියි ඔයාලා දැන් මේ වෙබ් අඩවියක් නම් සකස් කරන්න යන්නේ. මොකද ඕගොල්ලන්ට පුළුවන් පුද්ගලික වෙබ් අඩවියක් හදාගන්න. හරි? ඒතර අපි පස්සේ බලමු කොහොමද පුද්ගලික වෙබ් අඩවියක් හදන්නේ කියලා. ඒ පුද්ගලික වෙබ් අඩවියක් හදද්දී
හොඳම දේ තමයි. නැත්නම් ඔයාගේ පාසල් වෙබ් අඩවිය හදන්න දැන් ඔයාට හම්බෙලා තියෙනවා නම් අපි කොහොමද පුතේ හදන්නේ? ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ සයිට් මැප් එකක් ගහගන්න. හරි? ඇත්තටම හරි ලේසි අපිට අපේ සංදාරේ කළමනාකරණය කරගන්න මෙන්න මේ මෙතඩ් එක හරහා. හරි? ඔයගන්ට පේනවා ඇති මේ රූපමය සැකස්ම තුල හෝම් පේජ් එකක් තියෙනවා නේද? මූලික අපි ඉස්සෙල්ලාම ගන්න අපි ඉස්සෙල්ලාම මේ හදන්නේ සකස් කරන්න ගන්න පුතේ අපේ හෝම් පේජ් එක නේද? එතකොට මේ නම් ඒකේ සංදාන කියන්නේ ඒකේ තියෙන අන්තර්ගතය තමයි අපි කල්පනාකරණය කරන්න යන්නේ. හරි? එහෙනම් ඒ අන්තර්ගතය දැන් බලන්න පුතේ මන් දීලා තියෙන උදාහරණේ හෝම් පේජ් එකේ තියෙන කරන්ට් ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ දැන් මේ වත්මන් තොරතුරු ටික තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ගේ පාසලේ වෙබ් අඩවියේ ඔන්න වත්මන් තත්ත්වය ගැන කරන්ට් නිවුස් තියෙනවා. දැන් තියෙන කට්ටියට තමන්ගේ ස්කූල් වෙබ්සයිට් එක බලන්න පුළුවන් පුතේ. නැත්තම් අපි ඒ වගේ තියෙන වෙබ් අඩවිය තව නිරීක්ෂණය කරන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙනවා මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක නැත්තම් කළමනාකරන ව්‍යුහය නේද? ඊට අමතරව හිස්ටරි එක තියෙනවා. පාසලක නම් පාසලේ ඉතිහාසය ගැන හොඳ පිටුවක් තියෙනවා. මොකද ඒක අපි මුල් පිටුවට දාන්නේ නැහැ. ඒක වෙනම පිටුවක්. හරි? එතකොට තව තියෙනවා පුතේ ස්පෝර්ට් නේද? ස්පෝර්ට් ඉවෙන්ට්ස් ගැන ওই විදිහට දාන්න පුළුවන්. ඒ වගේම all pupil associations නේද? මේ ආදි මේ ශිෂ්‍යයන්ගේ සංගමය ගැන විස්තර, ආදි ශිෂ්‍යයන්ගේ මොන හරි ඒගොල්ලන් දාන එක ඉසව් ගැන, ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් ගැන ඒගොල්ලන් සඳහන් කරන්න වෙනම පේජ් එකක් දෙන්න පුළුවන්. හරි? ඒ වගේම ස්කූල් ඩෙවලොප්මන්ට් කමිටි නේද? පාසල් සංවර්ධනාංශයට තවත් පිටුවක් දෙනවා ඒගොල්ලන් කරන දේවල් ගැන සඳහන් කරන්න. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා පාසලේ තියෙන සංගම් නේද? විවිධ සංගම් තියෙනවා. අන්න ඒවටත් වෙන් කරනවා ඉඩ. හරි අපි කොයි දේ අපිට අන්තර්ගතය ලබා ගන්න පසුව හරි අපි මේ විදිහට ඉඩ වෙන් කරලා අපේ වෙබ් අඩවිය පුතේ වෙබ් අඩවියට හොඳ සයිට් මැප් එකක් නැත්නම් හොඳ රූපමය සැකසුමක් හදා ගන්න ඕනේ. හරි? ඒ වගේම කන්ටැක්ට්ස් අනිවාර්යයෙන්ම හොඳ වෙබ් අඩවියක් නම් පුතේ අනිවාර්යයෙන්ම කන්ටැක්ට්ස් දාන්න ඕනේ. මොකද අපි වෙබ් අඩවිය මොකද අපි මේ ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් නේද? මේ අපි තොරතුරු sannivedanaya කරන්නේ. එතකොට එතනදී අපේ තොරතුරු නැත්නම් ඒක අඩුවක්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් එක ඕගනයිස් කරන්න ඕනේ සංවිධානය කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට පේන ඇති පුතේ ඒකේ ස්පෝර්ට් හරහා දැන් අපි දන්නවනේ විවිධ ක්ෂේත්‍ර තියෙනවා කියලා. ඒතර ක්‍රීඩාවත් අපිට බෙදන්න පුළුවන් අනිවාර්යයෙන් වොලිබෝල්, ක්‍රිකට්, එල්ලි වගේ ඒ කියන්නේ මේ පාසල තුල තියෙන ක්‍රීඩා වලට බෙදන්න පුළුවන්. හරි? ඒතර ඒ ඔස්සේ නැත්තම් හැම එකක්ම ඔක්කොම ජයග්‍රහණ ටික එකම පිටුවක දාපුවාම ඒකත් එච්චර සුදුසු නෑ. නේද? මොකද හැම වෙලේම හොඳ වෙබ් අඩවියක් නම් සංවිධානාත්මක වෙන්නම ඕනේ. හරි? ඒතර ඇසෝසියේෂන්ස් උත් අපිට පුළුවන් ඒ වගේ සංගමුත් පුළුවන් පුතේ අපිට බෙදලා වෙන් කරන්න. එහෙනම් හොඳට මතක තියාගන්න වෙබ් අඩවිය නම් ඒ වෙබ් අඩවිය හොඳ වෙබ් අඩවියක් නම් අනිවාර්යෙන් ඒකේ සංදාර කළමනාකරණය වෙලා තියෙන්න ඕන. නැත්නම් ඒකේ තියෙන අඩංගු ද්‍රව්‍ය, ඒකේ තියෙන ශ්‍රව්‍ය, දෘශ්‍ය, රූප හැමදේම හරි සංවිධානාත්මකව ගබඩා වෙලා තියෙන්න ඕන පුතේ. නැත්නම් අපිට ඉන්ෆර්මේෂන් ගන්න නැත්නම් තොරතුරු ආපහු ගන්න හරි කරදරයක් වෙනවා. හරි බාධාවක් වෙනවා. එහෙනම් ඒක ඔයගොල්ලන්ට සාමාන්‍ය ප්‍රායෝගික දේවල් ඔයගොල්ලෝ දන්නවනේ නේද? ඔයගොල්ලෝ පොත් ටික හරියට ඇසුරුලා නැත්නම් ඔයගන්ට අවශ්‍ය පොත ගන්න ගියාම ඔයගන්ට අපහසුයි. අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ මෙතනත් වෙන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන් අපේ content management එකට මේ method එක පාවිච්චි කරන එක හොඳයි කියලා මම යෝජනා කරනවා. හරි? අනිත් එක තමයි පුතේ දැන් අපි මේ මුල් පිටුවේ දැන් මේ වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතය කෙටියෙන් නිරූපණය කරන්න පුළුවන්. හරි? දැන් ඕගොල්ලන්ට ඒක නම් හරි ප්‍රමුඛව පේනවා මම කියපු වෙබ් අඩවි වලට එහෙම ගියාම නේද? දැන් මේ මම ඔයගොල්ලන්ට තිරේ දක්වලා තියෙනවා නේද? about academic ගත්තම academic විස්තර මොනවද කියන එක, admission, visitors එම වෙනම වෙන් කරලා තියෙනවා. ඒකට අපිට සාරාංශගත වෙලා තිබුණාම අපේ මේ home page එක ප්‍රධාන පිටුව හරි පහසුයි. ඒ ඔස්සේ අපිට අවශ්‍ය දේවල් කරා තවදුරටත් හොයාගෙන යන්න. හරි? So we should display the summary of the entire content of the website in the home page, right? So that is very important, right? Another method is, so we can present the information in brief, right? මේ ගොඩාක් දැන් මම මේ ඔයගොල්ලන්ට මේ පෙන්න තියෙන පුතේ එහෙම බ්‍රීෆ් තියනවා කියන තැනකින් මම ගත්තොත් ටිකක් නේද? ඒ වගේ අර අපිට පුළුවන් හරි සාරාංශගත කරන්න. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මම මෙතන ගොඩාක් විස්තර ඔයගොල්ලන් දාගෙන හිටියම ඔයගොල්ලන්ට ආස නැහැ නේද? ඒ වගේ අපිත් පුතේ අපි මේ අපේ වෙබ් අඩවිය තුලත් ගොඩාක් දේවල් අපි දාන්නේ නැහැ නේද? අපි ආස නැහැ මිනිස්සු සාමාන්‍යයෙන් අපි කැමති නැහැ ගොඩාක් දේවල් කියව ඉන්න නේද? ඒක නිසා අපි සරල කරලා හරිම සරල විදිහට ලස්සනට පැහැදිලිව අපිට දාන්න ඕන කොටස් ටික ලස්සනට highlight වෙන විදිහට නැත්නම් අපිට පුළුවන් number list විදිහට දාලා හරිම සාරාංශගත විදිහට ඉදිරිපත් කරන්න. එතකොට හැමෝම කියනවා නේද? අකුරු ගොඩාක් තිබ්බනම් ඒක කියවන්නෙත් නෑ අපරාධනේ. හරි? right. අපි
Another one is use of numbered list, bulleted list, and indentation, right? So that is very important. So otherwise it's normally very disorganized, right? ඒ කියන්නේ අපි හරියට නිකාම වචන ටික නිකන් වාගන්ති වගේ ලියාගෙන ගියා නම් මොකද වෙන්නේ පුතේ? ඒක කිසිම මේ ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ නේද? ඒක නිකන් අකුරු ටිකක් වගේ විතරයි. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම පුතේ මේ වගේ අංකිත ලයිස්තු නැත්නම් අංකිත නොවන ලයිස්තු හරි අනුචේදන භාවිතා කරලා අපිට පුළුවන් ටිකක් වෙන් කරලා සාරාංශගත කරලා පෙන්නන්න. එතකොට සාරාංශගත කිරීමට පහසු වෙනවා මෙන්න මේ ක්‍රමය භාවිතා කිරීම. හරි. අපිට ඊළඟට තව එකක් බලන්න පුළුවන් පුතේ මම ඒගොල්ලන්ත් එක්ක මේක ඉස්සෙල්ලත් කතා කරා පුතාලත් එක්ක අර පළවෙනි වෙබ් අඩවියේදී කියන්නේ so what is this providing the facility for the users to navigate the website easily, right? පහසුවෙන් වෙබ් අඩවියේ සැරිසිරීමේ හෙවත් සංචලනය වීමේ පහසුකම ලබා දීම නැවිගේෂන් ෆැසිලිටි. මම කිව්වේ මොකද පරිශීලකයා කිසිම මොහොතක අපේ වෙබ් අඩවිය තුල අතරමං වෙන්න බෑ නේද? එයා අතරමං වුණොත් එයාට හොයාගන්න බෑ. දැන් අපි කොහොමද අර පේජ් එකට යන්නේ? එහෙම වෙන්න බෑ. හැබැයි එහෙම වෙන වෙබ් අඩවි තියෙනවා නේද? හැබැයි එහෙම නොවෙන්න නම් පුතේ අපිට පුළුවන් මේ වගේ හොඳ නැවිගේෂන් බාර් එකක් මම පුතාලට ප්‍රදර්ශනය කරලා තියෙනවා තිරේ. නැවිගේෂන් බාර් එකක් දැම්මාම අපි ඉන්නේ කොතනද? ඒෂියා, ශ්‍රී ලංකා, වෙස්ටර්න් ප්‍රොවින්ස්, කොළඹ, things to do in කොළඹ, ලක්සල. So ඒ වගේ අපිට පුළුවන් අර යම් කිසි තැනකට අපිට අවශ්‍ය නම් ආයි කොළඹ වලට එන්න කොළඹ වලට එන්න පුළුවන් නේද? ඒකට එහෙනම් නැවිගේෂන් බාර් එකක් දාන එකත් හරිම වැදගත්. ගොඩක්ම ඔය මේ වෙන කියන්නේ බාහිර පුද්ගලයෝ ඒ වෙබ් අඩවිය පරිශීලනය කරද්දී ඒවට ඉතාමත් වැදගත්. හරි. අනිත් එක තමයි පුතේ මේකෙදී අපි මම ඔයගොල්ලන්ට මුලදීත් කිව්වා අපි මේකේ කොපිරයිට් රිසර්ව් එක ගැන නැත්නම් හිමිකම මේ ප්‍රකාශනයේ හිමිකම ගැන අපි සඳහන් කළ යුතුමයි. හරි. මොකද ඒක තමයි නෛතිකව තිබිය යුතු අවශ්‍යතාවයක්. ඒ වගේම තව හොඳ ලක්ෂණයක් තමයි ඒකේ යාවත්කාලීන කළ අවසාන දිනය නේද? ඔයගොල්ලෝ දන්නවා සමහර වෙබ් අඩවි තියෙනවා කාලෙකින් යාවත්කාලීන කරලා නැහැ. එතකොට අපිට ඒ තොරතුරු වල නිවැරදිතාවය ගැන පොඩි ප්‍රශ්නයක් එනවා. So that website should be updated, right? Otherwise it's useless. ඒක නිසා යාවත්කාලීන වෙබ් අඩවිය තමයි පුතේ අපිට හොඳ වෙබ් අඩවියක් විදිහට දකින්න පුළුවන් හොඳ ගුණාංගයක් ඒක. හරි. ඉතින් එහෙනම් අපිට ඒවත් අත්‍යවශ්‍යයි මෙතනදී හිතන එක පුතේ. හරි. අනිත් එක තමයි මම මේ ඕගොල්ලන්ට පුතේ මේ වෙබ් අඩවිය දැන් අපි හිතමු ඕගොල්ලෝ දැන් හදන්න යනවා කියලා. හදන්න යද්දිත් ඕගොල්ලෝ කියන්නේ මේකේ ව්‍යුහය හදද්දී, right? So you have to think about when you are structured when you are considering the layout of the website, you have to think about some factors, right? අපි මේ වෙබ් අඩවියේ ව්‍යුහය සකස් කරද්දිත් පුතේ අපි සාධක ටිකක් හිතන්න ඕනේ. අන්න ඒ සාධක තමයි මම සාධක වලින් පළවෙනි එක තමයි පුතාලට දැන් මේ ප්‍රදර්ශනය කරලා තියෙන එක සාධකයක් තමයි පුතේ uniqueness, right? Maintain the identity of the website in each page, right? මේ පිටුවෙන් පිටුව වෙනස් වෙවි අපි යනවා උනහම පුතේ ඒ වෙබ් අඩවිය විතර ඒකේ uniqueness එකක් නැහැ. නේද? සාමාන්‍යයෙන් හොඳ වෙබ් අඩවියක් නම් හොඳ අනන්‍යතාවයක් තියෙන්න ඕන. ඒ වෙබ් පිටුවෙන් පිටුවට ගියාම මේ අහවල් වෙබ් සයිට් එකේ මොකද ඔයගොල්ලෝ දන්නවනේ වෙබ් අඩවියක් කියන්නේ වෙබ් පිටු සමූහයක එකතුවක්. A website is a collection of web pages. Website is a collection of web pages, right? එහෙනම් වෙබ් පිටු ගොඩක් තියෙන හරියට නිකන් පොතක් වගේ. ඒතර ඒ පොතේ පිටු එක එක විදිහට ආවොත් ඒ පොතට uniqueness එකක් නැහැ. ඒ පොතට අනන්‍යතාවයක් නැහැ. ඒ හොඳ වෙබ් අඩවියක් නම් පුතේ අනිවාර්යෙන් ඒ වෙබ් අඩවියේ අනන්‍යතාවයක් තියාගන්න ඕනේ. ඒකට ඒ ෆොන්ට් එක ඒව එකිනෙකට වෙනස් වෙන්න ගොඩක් වෙලාට යුනික්නස් එකක් තියෙන විදිහට තමයි. ඉතින් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ වගේ වෙබ් අඩවි මම මේ ඔයගලන්ට මේ තිරේ දාලා තියෙනවා ඒ වගේ කොටසක් මම අරගත්තු. ඒකට ඒකේ යම්කිසි සමානකමක් තියෙනවා පුතේ. ඒකත් හොඳ පිළිවෙලක්. හරි. ඒකත් ඔයගොල්ලෝ ව්‍යුහය ගැන සැලකිලිමත් වෙද්දී අනිවාර්යෙන් අනන්‍යතාවය ගැන පිටුවල එක විදිහට ගෙන යාම අත්‍යවශ්‍යයි. හරි. අනිත් එක තමයි පුතේ highlighting important information. This is very important, right? So when you are using this method, so you can see some pictures, right? Such as changing the font types, and you can change the font sizes and font types, or different colors in the related information can be uploaded, right? So that is the then you can highlight by using some colors, right? මේ වගේ අපිට පුතේ විවිධ ක්‍රම මගින් අපිට පුළුවන් මේ අලුත් දේවල් මේ පොඩක් pop up කරන්න පොඩ්ඩක් ආකර්ෂණය ගන්න. නැත්නම් දැන් මම මේ new කියන එක ගත්තේ මට මතක විදිහට මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය. මොකද ඒකේ new information එක හදන එක blink වෙනවා.
හරි. ඒතර ඒකෙන් අපිට මොනවද අලුත් දේවල් මොනවද මේ අලුතෙන් දාලා තියෙන කියන එක අපේ මනසට මොකද පරිශීලකයට ග්‍රහණය කර ගැනීම ඉතාමත් පහසු වෙනවා නේද පුතේ? ඒක නිසා අනිවාර්යෙන් ඔය වගේ දේවලුත් අපි එකතු කරනවා. මොකද හැමදාම තියෙන වෙබ් අඩවියනේ කියලා දැක්කොත් එයා සමහරවිට මේ වගේ නිව් ඉවෙන්ට්ස් දාලා නැත්තම් බලන එක සමහරවිට අතහැරලා යන්න පුළුවන් නේද? අපි හිතමු අලුත් අපි කම්පිටිෂන් එකක් දානවා කියලා අපි මොකක් හරි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා කියලා අපේ ස්කූල් එකේ. ඒකට ඕගොල්ලෝ අලුත් ඉවෙන්ට් එකට පුතේ ඔය වගේ මොකක් හරි බ්ලින්ක් වෙන නිව් ඉවෙන්ට් කියලා හරි නැත්නම් ඔය ක්‍රමයක් භාවිතා කරලා පොඩ්ඩක් ග්‍රාහකයාට පරිශීලකයින්ට මෙන්න මම අලුත් දෙයක් ඇඩ් කරලා තියෙන අලුත් ඉවෙන්ට් එකක් තියෙනවා කියන එක පණිවිඩය දෙන්න පුළුවන්. හරි. ඒකට මේ සඳහා අපි එක අකුරු ප්‍රමාණය විශාල කරලා අකුරු ප්‍රමාණය කලර්ස් වෙනස් කරලා වර්ගය වෙනස් කරලා දාන්න පුළුවන්. හරි. මම පුතාලට ඒකට තමයි මේ උදාහරණ තිරේ දිස්සෙන්න දාලා තියෙන්නේ. තව කරුණක් තමයි පුතේ දැන් මේ view එක හදාගෙන යද්දී අපිට මේ අපි දන්නවා මේ අපි පාවිච්චි කරන මේ අපේ වෙබ් අඩවිය ඕගොල්ලෝ සමහරවිට ටැබ් එකෙන් බලන්න පුළුවන්. සමහර වෙලාවට ඕගොල්ලන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් නේද? සුහුරු මේ ඕගොල්ලන්ගේ ජංගම දුරකථනය භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ හැම එකකම තිරය ඕගොල්ලෝ දන්නවා වෙනස් නේද? තිරේ ප්‍රමාණය වෙනස්. නමුත් අපි දන්නවා අපි හදන වෙබ් අඩවිය පුතේ අපි පබ්ලිෂ් කරන්න ඕන අපි වෙබ් අඩවිය සකස් කරන්න ඕන මේ ඕනම තිරයකින් යට පහසුවෙන් බලන්න පුළුවන් විදිහට. හරි? So ability to access the website from any computer or mobile phones, right? So various sizes of screens, various users use different types of personal computers. So various devices such as mobile phones to browse the website. So therefore, we should normally think about that, and we have to create our new website to fit that screens, right? Okay, අපි මේ හදන හැම වෙබ් අඩවියක්ම පුතේ ඒ වගේ different size වල different shapes වලට ගැලපෙන විදිහට තමයි සකස් කරන්න ඕන. ඒතර ඒ දේත් අපි view එකේ සකස් කරද්දී යම් තාක් දුරට හිතන්න අවශ්‍යයි. හරි? ඉතින් මම පුතාලට පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. ඔයගලන්ට දැන් මේ ගෙදර ඉන්න ගමන් ඉතින් මම දන්නා ඉතින් හැමෝටම සමහර වෙලාවට ඔයගලන්ට අන්තර්ජාල පහසුකම් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ පුතේ. අපිට පුළුවන් විදිහට අපි මෙහෙම කරමු. හරි? ඔයගලන්ට අවස්ථාව ලැබුණාම පාසලට ගිහිල්ලා හරි යන්න පුළුවන් කාලයක් ආපුවාම නැත්තම් මේ දැන් ඔයගලන්ට ඒ පහසුකම තියෙනවා නම් ඔයගලන් නැත්තම් ඔයගලන්ගේ අඳුරන කෙනෙක්ගෙන් හරි ඔයගලන්ට අවස්ථාවක් ලැබුණොත් හරි මෙන්න මේ මම දාලා තියෙන වෙබ් අඩවි. හරි? පරිශීලනය කරලා බලන්න පුතේ. හරි? srilankan.lk තියෙනවා schoolnet.lk නමුත් donets.lk bbc co uk education හරි ඉතින් මේ වෙබ් අඩවි වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් පුතේ කොහොමද මම මේ දෙන ඔයගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වෙන්නේ පුතේ මේ වෙබ් අඩවි ඔස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න ඒවේ තියෙන ප්‍රබලතා ඒ සැලසුම් කරද්දී ඒකේ තිබිච්ච ඒ සැලසුමේ තියෙන ප්‍රබලතා සහ දුර්වලතා. හරි? ඒතර මේ සැලසුම් වල තියෙන ප්‍රබලතා දුර්වලතා ගැන පොඩ්ඩක් හිතන්න පුතේ. හිතලා ඔයගොල්ලෝ පොඩ්ඩක් ලැයිස්තුගත කරන්න බලන්න. හරි? මොකද එතකොට ඔයාලට පුළුවන් හොඳ වෙබ් අඩවියකට යන්න ඔයගොල්ලෝ මොනවද හිතන්න ඕන කියලා හිතන්න. හරි? ඉතින් මම දැන් පුළුවන් තරම් පුතාලත් එක්ක දැන් මේ කතා කරේ හොඳ වෙබ් අඩවියකට යන්න කොහොමද අපි පාර සකස් කරන්නේ කියලා. හරි? right. එතකොට පුතේ මම තව විශේෂ දෙයක් කිව්වා ඔයගොල්ලන්ට අර කන්ටෙන්ට් එක තෝරගද්දි මම ඔයාලට කිව්වා කොහොමද ඔයගොල්ලෝ තෝරගන්න ඕන රූප ගැන මම ඒකෙදි පුතේ ධාරිතාව ගැන හොඳටම සැලකිලිමත් වෙන්න අපිට වෙබ් අඩවි වලට භාවිතා කරන්න පුළුවන් පින්තූරවල ඒ ධාරිතාවන් වලට අදාළ ඉමේජ් ටයිප්ස් තියෙනවා හරි අපි ඒවා බහුමාධ්‍ය පාඩමේදීත් අපි කතා කරනවා හරි ඒක නිසා ආයේ මෙතනදී ඔයගොල්ලෝ හිතන්න ඕන කියන එකයි මම කියන්නේ භාවිතා කරන පින්තූර ඒ වගේම මේ භාවිතා කරන පින්තූර වල හිමිකම් නීතිය ගැන නේද ඔයගොල්ලෝ ඒක අන්තිම පාඩමේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා ඒ කියන්නේ අපි දන්නවා අනිවාර්යෙන් සයිටේෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩබල් කොටේෂන් ඇතුලේ හරිය නැත්නම් වරහන් ඇතුලේ හරිය අපි රිෆර් කරපු වෙබ් අඩවි මොනවද කියන එක පුතේ දක්වීම හොඳයි. දක්වනවා නම් ඒක හොඳ ලක්ෂණයක්. හරි? මොකද එතකොට අපිට නෛතික ගැටලු ඇතිවීමේ ප්‍රශ්නයක් නැති වෙලා යනවා. right? නැත්නම් ඔයා permission ගන්න ඕනේ. හරි? So if you use media resources created by another person in website, it is responsibility to obtain necessary permission from the owner. Right? So that is very important factor. So then this is one of the question පුතේ. Please list down some features of well-organized website, right? මම ඔයගලන්ට කිව්වා අපි ඉගෙනුම් පළ කරලා ළඟා වෙද්දී ඔයගලන්ට දැන් පුළුවන්කම තියෙනවා. මම දන්නවා හරියටම ඔයගොල්ලෝ හොඳටම තේරුම් ගත්තා කියලා පුතා.
ඔයාලට පුළුවන් මේක අපා YouTube ඔස්සේ බලන්න අපේ ගුරු ගෙදර වැඩසටහන්. එතකොට ඔයාලට මේ පාඩම් ආයෙ අත්පසුචි තැන් තියෙන බලලා පුතේ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. හරි? මොකද මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් හින්දායි මට හිතෙනවා. දැන් මේ වගේ අහන්න පුළුවන් නේද? අපේ සාමාන්‍ය පෙළ විභාගෙ දුන්නත් අහන්න පුළුවන්. ඒක නිසා ඔයාලා කලින් හිතලා තියාගන්න. හරි? එහෙනම් අපි බලමු පුතේ හොඳ වෙබ් අඩවියක ලක්ෂණ ලයිස්තුගත කරන්න. මම දන්නවා පුතාලට 100%ක් ඒක මේ මාත් එක්ක දැන් පාඩමේ හිටියනම් කරගන්න පුළුවන්. right? ඒක සිංහල මීඩියම් සංවිධිත වෙබ් අඩවියක තිබිය යුතු ගුණාංග කිහිපයක් ලයිස්තුගත කරන්න ඕගොල්ලන්ට දැන් උනත් පුළුවන් කියලා මම දන්නවා. හරි? මම පොඩි ලක්ෂණ ටිකක් සාරාංශගත කරලා තියන්න. ඒක ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් පුතේ easy to use නේද? භාවිතයේ පහසුයි. Can find information in user need fast, right? ගොඩාක් වෙලා බලාගෙන ඉන්න උනොත් කවුරුත් කැමති නෑ වෙබ් අඩවියට නේද? මම ඒක ඉස්සෙල්ලත් පුතාලට කිව්වා. attract users. ඇත්තටම මම දැන් මේක මතක් කරන්න ඕගලන්ට අපේ පාඩමේ summary එක තමයි. හරි? ඒකට ඔයගොල්ලෝ මේ වෙදී මතක් තියාගන්න ඕනේ මේ easy to update, right? අපි හදපු වෙබ් අඩවිය අපිට පහසුවෙන් යාවත්කාලීන කිරීමේ හැකියාව තියෙන්න ඕන නේද? and has room to add new features later. එතකොට මම ඔයගොල්ලෝ ගන්න වෙබ් අඩවියේ පුළුවන් තරම් ඉඩ හදාගෙන ගන්න පුතේ. මොකද එතකොට අපිට ලේසියි මොනවා හරි අලුතෙන් එන අන්තර්ගතයෙන් පහසුවෙන් එකට දෙන්න. හරි? ඒ වගේම යාවත්කාලීන වෙබ් අඩවිය තමයි වැදගත් වෙන්නේ පුතේ. එහෙනම් යාවත්කාලීන වෙබ් අඩවිය සකස් කරගෙන it should be updated website, right? ඉතින් මම හිතනවා පුතාලට අද ගොඩක් දුරට මේ අපේ දැන් පාඩමේ මුල හරි කියන්නේ මේ 14යි 1 කියන්නේ පුතේ අපි මේ හොඳ වෙබ් අඩවිය සකස් කිරීමට අපි කොහොමද ඒ වෙබ් අඩවිය පිරිවිතර සකස් කරගන්නේ ඒ වගේම තියෙන ඕන ලක්ෂණ මොනවද ඒව තමයි අපි හිතුවේ. ඉතින් පුතාලා බලන්න ඔයගොල්ලෝ ඉගෙනුම් පළ කරලා ළඟා වෙලා ඇති. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා පුතාලට දැන් මම මේ වගේම තව පාඩමකින් ඔයගොල්ලොත් එක්ක ආයෙක තියෙනවා ඊළඟ පාඩම අපේ HTML ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ ප්‍රායෝගික පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ